ආයිබෝන් හැමෝටම අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මං ගාව තියෙන මෙන්න මේ උපකරණය ගැන. අපි මේකට කියනවා thermal overload relay කියලා. අපි මේක ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ industrial motor control panel වල. එතකොට industrial motor control panel වලට අපි මේක පාවිච්චි කරන්නේ. අපි භාවිත කරන මෝටරේ 3 phase මෝටරය අවශ්‍ය ධාරාවට වඩා, ඒ කියන්නේ set current එකට වඩා වැඩි current එකක් ගත්තොත් මෝටරේ overload වුණොත් අපිට මේ මෝටරය ආරක්ෂිතව ඕෆ් කරගන්න අපි මෙන්න මේ thermal overload relay එක පාවිච්චි කරනවා. අපි එතකොට පැනල් එක ඇතුලේ කොහොමද වෙන්න මේ thermal overload relay එක සම්බන්ධ කරන්නේ? අපි අනිවාර්යෙන් මෝටරේට පවර් එක ලබා දෙන්න ඕනේ. phase 3 phase motor එකක් නම් phase 3 ලබා දෙන්න ඕනේ contactor එක කරා කියලා දන්නවා. එතකොට අපිට මේ contactor output පැත්තට phase 3 out වෙන පැත්තට අපිට පුළුවන් මෙන්න මේ thermal overload එක මෙහෙම විදිහට සම්බන්ධ කරන්න. මේ විදිහට සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ අන්තර තද කරලා මේක සම්බන්ධ කරන්න. එතකොට contactor input පැත්තට අපි L1 L2 L3 සම්බන්ධ කරනවා. ඒ වගේ මේක output එක අපි ගන්නවා මෙන්න මේ thermal overload relay එකේ output පැත්තෙන් T1 T2 T3 කියලා තියෙනවා. මම ඒක වට රූප සටහනකින් මෙතන ඇඳලා පෙන්නලා තියෙනවා. මෙතන තියෙනවා L1 L2 L3 contactor input පැත්ත. මෙතන main contactor කොටස තියෙනවා. ඒ වගේ main contactor output එක. මේ තියෙන overload කොටස තියෙනවා. ඒකෙන් තමයි අපි මේ මෝටරේට අවශ්‍ය phase 3 out වෙන්නේ. මේ තියෙන contactor සහ thermal overload දෙක එකට සම්බන්ධ වෙලා තියෙන කොටස. මේක තමයි මෝටරේට අදාළ පරිපථය, power කොටස. එතකොට මෙන්න මේ thermal overload relay එක කොහොමද ඕෆ් වෙන්නේ? මෝටරේ කොහොමද ආරක්ෂා කරන්නේ? ඒක මෙන්න මේ කොටසෙන් මේ වෙන්නේ. ඒක වෙන්නේ මෙන්න මේ control part එකෙන්. ඔයාලට පේනවද මේක ඉස්සරහා තියෙනවා 96 97 98 97 කියලා නම්බර්ස් ටිකක් ගහලා තියෙනවා. මේ වගේ මෙතන stop කියලා බටන් එකක් තියෙනවා. මෙතන පොඩි AH කියලා කොටසක් තියෙනවා. ඒ වගේ මෙතන මේ PN කොටස අපිට අරින්න පුළුවන්. ඒතර මෙතන තියෙනවා මේ ඔයාලට පේනවද 2.2 1.9 1.6 2.5 කියලා කොටසක් මේ කරකවන්න පුළුවන් අපිට. ඒතකොට මේව මොනවාද? අපි කොහොමද මෙන්න මේ මෝටරේ ඕෆ් කරගන්නේ? මේ thermal overload relay එක හරහා අපි කොහොමද අපේ මෝටරේ ආරක්ෂාකාරීව ඕෆ් කරගන්නේ? එතකොට ඔයා දන්නවා මෙන්න මේ contactor A1ට සහ A2ට live සහ neutral දුන්නම තමයි මේ contactor අල්ලන්නේ. මේ contactor එකම අල්ලන්නේ. අන්න ඒ අවස්ථාවේ තමයි මෙන්න මේ input පැත්ත සහ output පැත්ත සම්බන්ධ වෙලා මෝටරේ run වෙන්නේ. මෙන්න මේ contactor මේ පල්ලයට අල්ලන්න ඕනේ. ඒක අල්ලන්නේ කොහොමද? අල්ලන්න අනිවාර්යෙන් A1ට සහ A2ට live සහ neutral දෙන්න ඕනේ. අපි මෙන්න මේ contactor neutral එක සාමාන්‍ය පරිදිම direct neutral එකක් ලබා දෙනවා. හැබැයි live එක අපි direct ලබා දෙන්නේ නැහැ. අපි live එක ලබා දෙන්න ඕනේ මෙන්න මේ thermal overload relay එකේ 95 සහ 96 හරහා. මොකද්ද 95 සහ 96 හරහා තමයි අපි live එක ලබා දෙන්න ඕනේ. මම ඒක මෙතන ඇඳලා තියෙනවා. live එක එනවා 95ට සම්බන්ධ වෙනවා. මෙන්න මේ 95ට සම්බන්ධ වෙනවා. ඒ වගේම 96න් ඒක out වෙලා අපි contactor A1ට ලබා දෙනවා. මොකද්ද? අපි wire එකක් අරගෙන live wire එක අරගෙන 95ට ලබා දෙනවා. control wire කියලා අපි කියනවා. ඒ control phase එක අපි දෙනවා 95ට. ඒ 95න් wire එක 96න් අපි අරගෙන ඒක අපි ලබා දෙනවා මෙන්න මේ contactor A1ට. contactor A1ට ලබා දෙනවා. එතකොට එතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ 95 සහ 96. ඔයාලා අපිට මේකේ බලන්න පුළුවන්. මේක ගහලා තියෙන්නේ NC කියලා. ඒ කියන්නේ normal close. ඒ කියන්නේ මෙන්න මේ thermal overload relay එක සාමාන්‍ය අවස්ථාවේදී මෙන්න මේ තියෙන අවස්ථාවේදී මේ NA සහ මේ NA මෙන්න මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මේක normal close. මේක close අවස්ථාවේ තමයි තියෙන්නේ. මම ඔයාලට මෙතන ඇඳලා තියෙන එක. live එක යනවා. මේ පාර කිසි බාධාවක් නැහැ. live එක මේ 95 96න් A1ට යනවා. මේ පාර සම්බන්ධයි. ඔන්න දැන් ඔයා හිතන්න මෝටරේ ඕවර්ලෝඩ් වෙනවා. මෝටරේ අධික බරක් අරගෙන හරි එහෙම නැත්නම් මෝටරේ හිර වෙලා හරි ෆේස් ගැටලුවක් නිසා හරි මෝටර ඕවර්ලෝඩ් වෙනවා. අන්න ඒ අවස්ථාවේදී වෙන්නේ මෙන්න මේ 95 සහ 96. මේ තියෙන 95 සහ 96 සම්බන්ධතාවය නැති වෙනවා. ඒ කියන්නේ මේක ඕපන් වෙනවා. normal close අවස්ථාවේ සිට මේක ඕපන් අවස්ථාවට එනවා. ඒ කියන්නේ මේ දෙකේ සම්බන්ධ නැති වෙනවා. මේ contactor off කරනවා. එහෙනම් මෙන්න මේ A1ට එන supply එක නැති කරනවා. මේ supply එක නැති වෙන ගමන් මොකද වෙන්නේ? මේ අල්ලලා තියෙන contactor අතාරිනවා. ඒ කියන්නේ මේ L1 L2 L3 කියන දේ මෝටරේට එනවද නැහැ. මෙතන කැඩලා තියෙන්නේ. සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මෙතනට එන්නේ නැහැ. ඒක උනේ මේ A1ට ආපු supply wire එක. thermal overload relay එක හරහා මේ A1ට ආපු supply wire එක නැති වෙනවා. overload වෙනවා. ඒක තමයි මේකෙන් සරල වෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා
97 සහ 98 97 සහ 98 ඒක මොකටද තියෙන්නේ? ඒක බලන්න NO කියලා ගහලා තිනවා. NO කියලා ගහලා තිනවා කියන්නේ මෙන්න මේක සාමාන්‍ය මේ තියෙන අවස්ථාවේදී මේකේ NO මේක අතර සම්බන්ධයක් නැහැ. අපිට ඒකේ මොකද්ද කරන්න පුළුවන්? මම මෙතන ඇඳලා තියෙනවා. අපි අර 95ට දීපු ලයිව් වයර් එකෙන්ම මේ 95ට අපි දීපු ලයිව් වයර් එකෙන්ම පොඩි ලූප් කැල්ලක් අරගෙන 94ට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ එතනත් සප්ලයි වයර් එකක් තියෙනවා. 95ට දීපු මේ 95ට දීපු ලයිව් වයර් එකම පොඩි ලූප් එකක් අපි 94 දා ගන්නවා. 95 94 දා ගන්නවා. එතකොට මේ 97 සප්ලයි තියෙනවා මේ වෙලාවේ. ඔය හිතන මේක දැන් ඕවර්ලෝඩ් වුණා. ඕවර්ලෝඩ් වුණාට පස්සේ 95 සහ 96 සම්බන්ධතාවය නැති වෙනවා, ඕපන් වෙනවා. හැබැයි ඒ වෙලාවේදී මෙන්න මේ 97 සහ 98 97 සහ 98 අතර සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට අපිට ඒකෙන් මොකද්ද කරන්න පුළුවන්? ඒකෙන් අපිට ඕවර්ලෝඩ් වුණා කියලා දැනගන්න පුළුවන්. අපිට ඒ හරහා මේ විදිහට පොඩි ඉන්ඩිකේටර් සම්බන්ධ කරලා මේක ඕවර්ලෝඩ් වුණා කියලා දැනගන්න පුළුවන්. මෙන්න මේ අග්‍ර හතරෙන් 95 96 97 98න් සරලවම වෙන්නේ ඔකයි. අපිට ප්‍රධානම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 95 සහ 96 95 සහ 96 අපි 95ට ලයිව් එක ලබා දෙනවා. 96න් ඒක අවුට් කරලා අපි දෙනවා කන්ටැක්ටර් A1ට. මේක ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ මෙහෙමයි. මේ දෙක මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. L1 L2 L3 මෙතන සම්බන්ධ වෙනවා. අපි කන්ට්‍රෝල් ෆේස් එකක් අරගෙන ලබා දෙන මේ 95ට ඊට පස්සේ අපි 96න් ඒක එළියට අරගෙන අපි මෙන්න මේ කන්ටැක්ටර් A1ට ලබා දෙනවා. A1ට හෝ A2ට ලබා දෙනවා. ඊටු එකට අපි නියුට්‍රල් ලබා දෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැත්තම් මෝටරේ කියන්නේ මේ තර්මල් ඕවර්ලෝඩ් රිලේ එක සාමාන්‍ය අවස්ථාවේ තියෙනවා නම් මෙන්න මේක අල්ලනවා. එතකොට ඉන්පුට් සහ අවුට්පුට් අතර සම්බන්ධයක් කළා මෝටරේ වැඩ කරනවා. ඒ වෙලාවේදී මෝටර ඕවර්ලෝඩ් වෙනවා. අධික ධාරාවක් යනවා. කියන්නේ අපි මේකේ හදලා තියෙන ධාරාවට වඩා වැඩි ප්‍රමාණයක් යනවා. ඒ වෙලාවට මේ 95 සහ 96 අතර තියෙන සම්බන්ධය නැති වෙනවා. A1ට යන සප්ලයි කැඩෙනවා. එතන අල්ලලා තියෙන කන්ටැක්ටර් අතාරිනවා. ඔක තමයි සරල වෙන්නේ. එතකොට මෙන්න මේ ඕවර්ලෝඩ් රිලේ එකේ තියෙන මේ ඉස්සරහා තියෙන මේ බටන් මොනවාද? මම දැන් ඔයාලට ඒ ගැන කියන්නම්. අපිට මේකේ තියෙන ප්‍රධානම එක තමයි මේ තියෙන කාරකවන කොටස. මේකේ ගහලා තියෙනවා මේ මංගාව තියෙන එකේ ගහලා තියෙනවා 1.6 1.9 2.2 2.5. ඒ කියන්නේ මෙන්න මේක අපිට සම්බන්ධ කරන උපරිම ඇම්පියර් එක. අපිට මේ තර්මල් ඕවර්ලෝඩ් එක හරහා යවන්න පුළුවන් උපරිම ඇම්පියර් එක තමයි 2.5. ඔයා හිතනවා මම මේක දැන් කාරකවල 1.9ට තියෙනවා. දැන් මේක තියෙන 1.9. අන්න ඒ වෙලාවට අපේ මෝටරය 1.9ට වඩා වැඩි කරන්ට් එකක් ගත්තොත් මේ වෙලාවට මෝටරේ 2.5ක් ඇම්පියර් 3ක් වගේ ගත්තොත් මෙන්න මේ හරහා තියෙන සම්බන්ධය නැති වෙනවා. ඒතර මේ කරකවන රේන්ජ් සිලෙක්ටර් එකෙන් මොකද්ද අපිට කරන්න පුළුවන්? මේ කරකවල අපිට අවශ්‍ය ඇම්පියර් ගන්න පුළුවන්. අපිට මේක මිලදී ගන්නකොට අපිට අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණය කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේක අරන් තියෙන 2.5 උපරිමය. 1.6 2.5 අතර අපිට මේ කරකවල ඒක කරන්න පුළුවන්. ඒ වගේම එතන තව තියෙනවා පොඩි ටෙස්ට් කියලා බටන් එකක්. ටෙස්ට් කියලා බටන් එකක් තියෙනවා. මේ ටෙස්ට් කෙනෙන් කරන්න පුළුවන් අපි මේක සම්පූර්ණ පරිපතේ හැදුවට පස්සේ අපිට මේක මෙහෙම ඔබලා බලන්න පුළුවන් මේක වැඩද කියලා. ඒ කියන්නේ ටෙස්ට් එකේදී මොකද්ද වෙන්නේ මේ 95 සහ 96 අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා මේක ටෙස්ට් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒතර මේ ස්ටොප් කියලා තව එකක් තියෙනවා. පරිපතේ වැඩ කරන වෙලාවට අපි මෙන්න මේ ස්ටොප් එක එබුවොත් අපිට පරිපතය නවත්ත ගන්න පුළුවන්. මෝටරේ නවත්ත ගන්න පුළුවන්. සරලව මේ ස්ටොප් එකෙන් වෙන්නේ එච්චරයි. ඒ වගේම ඊළඟට එහා පැත්තේ තියෙනවා තවත් මේ පොඩි ස්ක්‍රූ එකකින් කරකවන්න පුළුවන් කොටසක්. මේකත් ප්‍රධාන දෙයක්. මෙන්න මේකේ උඩ ගහලා තියෙනවා A සහ H. A සහ H. A අකුරෙන් කියනවා ඔටෝ, H අකුරෙන් කියනවා හෑන්ඩ් කියලා. මෙන්න මේක ඔටෝ පැත්තට දාන්නේ මෙහෙමයි. අපි මේක උඩින් මේ ස්ක්‍රූ එක තියලා තාද කරලා ඔටෝ පැත්තට කරකවනවා. එතකොට දැන් මේක ඔටෝ අවස්ථාවේ තියෙන. මේක ඔටෝ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? ඔයා හිතන්න ඔයාගේ මෝටරේ වැඩ කරනවා. අපි මේක සම්බන්ධ කරලා තියෙනවා. ඔයාගේ මෝටරේ වැඩ කරනවා. මෝටරේ ඕවර්ලෝඩ් වෙනවා. ඕවර්ලෝඩ් වෙනවා කියන්නේ 95 සහ 96 අතර සම්බන්ධතාවය නැති වෙනවා. කන්ටැක්ටර් අතාරිනවා. ඔටෝ අවස්ථාවේදී වෙන්නේ යම්කිසි වෙලාවකට පස්සේ. ඒ කියන්නේ ඕවර්ලෝඩ් වෙලා ආයේ මෝටරේ නිවිලා මේ තර්මල් ඕවර්ලෝඩ් රිලේ එකත් නිමිලා. ඒ කියන්නේ මේක ඇතුලේ පොඩි දුවිලහෝ පටියක් තියෙන්නේ. ඒ දුවිලහෝ පටියෙන් තමයි මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඒ දුවිලහෝ පටිය නිවුනට පස්සේ එයාම තමන් විසින්ම ඔටෝ සෙල්ෆ් එයාම තමන් විසින් මෙන්න මේ 95 සහ 96 අතර සම්බන්ධතාවය නැවතත් ඇති කරගන්නවා. නැවතත් ඒ සම්බන්ධතාවය ඇති කරගන්නවා. එතකොට ආයි මෝටරය අපිට වැඩ කරන්න පුළුවන්. ඔටෝ දාලා තිබ්බොත් වෙන්නේ ඒක. එතකොට මේක නැවතත් මේ හෑන්ඩ් කියන අවස්ථාවට දැම්මොත්
හෑන්ඩ් කියන අවස්ථාවට දාලා තිබ්බොත් ඒ කියන්නේ H අකුර පැත්තට දැම්මොත් සරල මැනුවල් වගේ තමයි. H අකුර පැත්තට දැම්මොත් මේක මොකද්ද වෙන්නේ? ඕවර්ලෝඩ් වෙනවා. ඕවර්ලෝඩ් වුණාට පස්සේ මේ 95 96 අතර සම්බන්ධතාවය නැති වෙනවා. හැබැයි මේක නිවුණට පස්සේ ඒ කියන්නේ දුවිල හොපටිය නිවුණට පස්සෙත් නැවත මෝටරේ ක්‍රියා කරන තත්ත්වයට එන්නේ නැහැ. අපි අනිවාර්යයෙන් මේ පැනල් එක ගාවට ඇවිල්ලා මේක රීසෙට් කරන්න ඕනේ. මේක රීසෙට් කරන්නේ මෙන්න මේ පෙන්නපු එකම අපි ඔබන්න ඕනේ. එතකොට මේක රීසෙට් වෙනවා. ඒ කියන්නේ අපි කාර්මිකයා විදුලි කාර්මික ශිල්පියා අනිවාර්යයෙන් මේ පැනල් එක ගාවට ඇවිල්ලා මේ තර්මල් ඕවර්ලෝඩ් එකේ තියෙන මේක ඔබන්න ඕනේ. එතකොට තමයි මේක රීසෙට් වෙන්නේ. අපි මෝටරයක් ක්‍රියාත්මක කරනවා නම් අපි පැනල් එකක් ගහනවා නම් අනිවාර්යයෙන් මේක මේ හෑන්ඩ් පැත්තේ තියෙන එක තමයි වටින්නේ. මොකද ඔයා හිතන්න මේක ඔටෝ පැත්ත තිබ්බා. මේක ඔටෝ පැත්ත තිබ්බොත් අපි දන්නේ මෝටරේ තියෙන ගැටලුව මොකක්ද කියලා. අනිවාර්යයෙන් මෝටරයක් ඕවර්ලෝඩ් වෙන්නේ මෝටරේ මොකක් හරි ගැටලුවක් නිසා. අපි ගැටලුව හොයා ගන්න ඕනේ. ඔටෝ තිබ්බොත් අපි ඒක දන්නේ මේක ඕවර්ලෝඩ් වුණාද කියලා. අපි අනිවාර්යයෙන් මේක හෑන්ඩ් පැත්තේ තියන්න තමයි ඕනේ. නමුත් සරලව මම හිතන්නේ තේරෙන්නේ නැති. මම නැවතත් මේ රූප සරණ ටික ඔයාලට පෙන්නන්න. මෙතන තියෙන්නේ ප්‍රධාන කන්ටැක්ටරේ සහ ඕවර්ලෝඩ් එක සම්බන්ධ වෙලා ඒ හරහා මෝටරේට සප්ලයි යනවා. මෝටරේ වැඩ කරනවා. මෝටරේ වැඩ කරන නම් අපි මේ කන්ටැක්ටරේ A1 සහ A2 ට අනිවාර්යෙන් ලයිව් සහ නියුට්‍රල් ලබා දෙන්න ඕනේ. අපි මේකට ඕවර්ලෝඩ් එකක් සම්බන්ධ කරනවා නම් අපි මේ A1 ලයිව් එක ලබා දෙන්න ඕනේ අනිවාර්යෙන් මෙන්න මේ තර්මල් ඕවර්ලෝඩ් එකේ 95 සහ 96 හරහා. ඒතර මම මෙතන ඇඳලා තියෙන මේක ඕවර්ලෝඩ් එක තියෙන ඕවර්ලෝඩ් එක 95 සහ 96 හරහා අපි කන්ටැක්ටර් A1 ට සප්ලයි දීලා තියෙනවා. මේක ඕවර්ලෝඩ් වුණොත් මෙන්න මේ 95 සහ 96 අතර තියෙන අග්‍ර දෙක සම්බන්ධතාවය නැති වෙනවා. ඒ වෙලාවට මේ කන්ටැක්ටර් ඕෆ් වෙනවා. ඒතකොට අපිට මේ 97 සහ 98න් අපිට කරගන්න පුළුවන්. අර 95ට දීපු ලයිව් එකේම ලූප් එකක් අපි 94ට ගන්නවා. ඊට පස්සේ අපි 98න් ගන්නවා මේ ඉන්ඩිකේටර් එකක් වගේ දෙයක්. ඒතකොට ඉන්ඩිකේටර් එකෙන් අපි මේ තර්මල් ඕවර්ලෝඩ් එක ක්‍රියා කරපු අවස්ථාව. මේ ක්‍රියාකාරී අවස්ථාව කියන්නේ මොකද්ද? මේක ඕවර්ලෝඩ් වෙච්ච වෙලාවට 97 සහ 98 අතර සම්බන්ධයක් ඇවිල්ලා මෙන්න මේ ලයිට් එක පත්තු කරගෙන අපිට මේක ඕවර්ලෝඩ් වුණා කියලා දැනගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේක ප්‍රායෝගිකව වයරින් කරලා අපි මෝටරයක් ක්‍රියා කරන විදිහත් බලමු.